අයිබෝන්. අපි අද දවසේ කතා කරන්නේ පදාර්ථයේ ව්‍යුහයේ පාඩමේ සමස්ථානික කියන කොටස පිළිබඳව. හරි. එතකොට සමස්ථානිකයක් කිව්වහම අපි දන්නවා පරමාණු. අපි පරමාණු පිළිබඳව කලින් පාඩම් වලදී සාකච්ඡා කළා. එතකොට මෙන්න මේ පරමාණු වල අපි එකම පරමාණුවක මෙන්න මේ විදිහට තියෙන්න පුළුවන් එකිනෙකට වෙනස් ස්කන්ධ ක්‍රමාංක සහිත ඒවා. හරි. අපි උදාහරණයක් විදිහට බැලුවොත් ඔන්න හයිඩ්‍රජන් කියන හයිඩ්‍රජන් පරමාණුවේ මෙන්න මේ පළවෙනි අවස්ථාව ගත්තොත් එහෙම ඔන්න එක ප්‍රෝටෝනේ කොහොමත් හයිඩ්‍රජන්ගේ ප්‍රෝටෝන එකයි පරමාණු ක්‍රමාංකය එකයි. ඒතර පළවෙනි එක්කෙනාගේ ඔන්න මෙයාගේ අපිට න්‍යෂ්ටිය තුල නියුට්‍රෝන බලා ගන්න හැකියාවක් නැහැ. හැබැයි මෙන්න දෙවෙනි එක්කෙනාගේ බැලුවොත් එහෙම මෙයාගේ න්‍යෂ්ටිය තුල නියුට්‍රෝනයක් තියෙනවා. මෙන්න මෙයාගේ බැලුවොත් එහෙම න්‍යෂ්ටිය තුල නියුට්‍රෝන දෙකක්ම තියෙනවා ප්‍රෝටෝන එකක් තියෙනකොට. හරි. එතකොට පුතේ ඔන්න ඔය විදිහට කිසියම් පරමාණුවක පරමාණුක ක්‍රමාංකය එකමයිනේ පරමාණුවක් ගත්තොත් එහෙම පරමාණු ක්‍රමාංකය වෙනස් වෙන්නේ නැහැ. හරි. එතකොට පරමාණුවක එකිනෙකට වෙනස් ස්කන්ධ ක්‍රමාංක සහිත වෙන වෙනම පරමාණු තියෙනවා නම් අපි ඒවට කියනවා මොනවා කියලාද? සමස්ථානික කියලා කියනවා. හරි. මෙන්න මේක අපි බැලුවොත් එහෙම මෙන්න හයිඩ්‍රජන්ගේ පළවෙනි එක මේ හයිඩ්‍රජන් ගත්තාම පරමාණු ක්‍රමාංකය කොහොමත් එකයි. හයිඩ්‍රජන්ගේ පරමාණු ක්‍රමාංකය කියලා අපි දන්නවනේ. හැබැයි බලන්න ස්කන්ධ ක්‍රමාංක මෙයාගේ ප්‍රෝටියම් කියන එක්කෙනාගේ ස්කන්ධ ක්‍රමාංකය එකක් වෙනවා. ඩියුටීරියම්ගේ දෙකක් වෙනවා. ට්‍රිටියම්ගේ තුනක් වෙනවා. මෙන්න මේ විදිහට පරමාණුක ක්‍රමාංකය එකම වෙලා හැබැයි ස්කන්ධ ක්‍රමාංකය එකිනෙකට වෙනස් ඒවා තියෙනවා නම් අපි ඒවට තමයි මොනවා කියන්නේ පුතේ සමස්ථානික කියලා කියන්නේ. හරි. එහෙනම් ඔන්න සමස්ථානික කියන එක පටල ගන්න එපා. ගොඩක් කට්ටිය මේක අමතක කරන තැනක් හැබැයි ප්‍රශ්නවලදී මහාන තැනක්. සමස්ථානිකයක් කියන්නේ පරමාණුක ක්‍රමාංකය එකම ඒ කියන්නේ එකම පරමාණුවක වෙනස් ස්කන්ධ ක්‍රමාංක සහිත පරමාණු අපිට බලා ගන්න පුළුවන් නම් අපි ඒවට කියන මොකක් කියලාද? සමස්ථානික කියලා. ඒතර සමස්ථානිකයක් ඇති වෙන්න හේතුව තමයි මොකද්ද? ඒ පරමාණුවේ ස්කන්ධ ක්‍රමාංකය වෙනස් වෙන එක. ස්කන්ධ ක්‍රමාංකය වෙනස් වෙන්න හේතුව තමයි ඒ පරමාණු එකිනෙකට වෙනස් නියුට්‍රෝන සංඛ්‍යා පැවතීම. හරි. එකිනෙකට වෙනස් නියුට්‍රෝන සංඛ්‍යා තියෙන නිසා මේවාගේ ස්කන්ධ ක්‍රමාංක එකිනෙකට වෙනස් වෙනවා. හරි. මෙන්න තියෙනවා එකම මූලද්‍රව්‍යයේ ඇති වෙනස් ස්කන්ධ ක්‍රමාංක සහිත පරමාණු අපි මේ මූලද්‍රව්‍යයේ සමස්ථානික කියලා හඳුන්වනවා. ඒතර අපිට හයිඩ්‍රජන්ගේ සමස්ථානික තුනක් බලා ගන්න පුළුවන් පුතේ. ප්‍රෝටියම්, ඩියුටීරියම් සහ ට්‍රිටියම් විදිහට. ප්‍රෝටියම්ගේ හයිඩ්‍රජන් 1 1, ඩියුටීරියම්ගේ හයිඩ්‍රජන් 1 2, ට්‍රිටියම් ගත්තාම හයිඩ්‍රජන් 1 3 විදිහට අපිට බලා ගන්න පුළුවන්. හරි. ඒත් එක්කම මෙන්න ක්ලෝරීන්ගේ සමස්ථානික අපිට බලා ගන්න පුළුවන්. ක්ලෝරීන් 1735 කියන සමස්ථානිකය සහ ක්ලෝරීන් 1737 කියන සමස්ථානිකය. එතකොට ඒ වගේත් නියුට්‍රෝන සංඛ්‍යා තමයි එකිනෙකට වෙනස් වෙන්නේ. හරි. ඒත් එක්කම අපි කියොත් එහෙම කාබන්ගේ මතකයි අපිට කාබන් 612 සමස්ථානිකය, පස්සේ 613 614 විදිහට සමස්ථානික කිහිපයක් අපිට කාබන්ගේ බලා ගන්නත් පුළුවන්. එහෙනම් ඔන්න පුතේ අද පාඩම මතක තියාගන්න මොකද්ද? සමස්ථානික පිළිබඳව. සමස්ථානිකයක් කියන්නේ එකම මූලද්‍රව්‍ය පරමාණුවක එකිනෙකට වෙනස් ස්කන්ධ ක්‍රමාංක සහිත පරමාණු පැවතීම තමයි අපි සමස්ථානිකයක් කියලා කියන්නේ. ඔක හොඳට ඒකට මතක තියාගන්න. එහෙනම් අපි ඊළඟ දවසේ තවත් අලුත් පාඩමකින් හමු වෙමු. එහෙමනම් channel එක subscribe කරලා තියාගන්න.